හුඟක් අය පින් දෙනවත් ඇහෙනවා. කාටද? අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටද පින් අනුමෝදන් වේවා කියලා. තව කෙනෙක් අහනවා කවුද ඉෂ්ට දේවතාවෝ කියන්නේ කියලා. මේකට හොඳ පිළිතුරක් සපයන්න පුළුවන් අපි බෝසතාණන් වහන්සේගේ චරිතය එකතු කරගෙන. අන්තිම ආත්ම භාවය සම්මා සම්බුද්ධත්වයේ ලබන ආත්ම භාවය තුසිත කියන දිව්‍ය ලෝකේ ඉඳලා උන්වහන්සේ නියමිත කාලය ලැබුණාට පස්සේ සුදුසු වෙලාවට මාතෘ ගර්භයට වැඩම කළා. බෝසත් මව තමන්ගේ පුතා කුසින් දරාගන්නවත් එක්කම නැත්තම් බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වැඩම කරනවත් එක්කම අපේ මේ සක්වලේ ඉන්න සතරවරන් දෙවිවරු 4 දෙනා මහා මායා දේවින් වහන්සේගේ කුටිය ඇතුළට වඩිනවා. ඒ වඩින්නේ බෝසත් කුමාරයාගේ ආරක්ෂාවට. එතකොට බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය මහිමේ මොනතරම් ප්‍රබලද? සතරවරන් දෙවිවරු කියලා කියන්නේ මහා විශාල බල පරාක්‍රමයක් තියෙන අය. ධර්මයේ සඳහන් කරනවා එක දෙවි කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂ 4ක් කියලා. එතකොට කෝටි ලක්ෂ 4ක අධිපතිය තමයි මේක රජෙක්. එතකොට කෝටි ලක්ෂ 4 ගානේ කෝටි ලක්ෂ 16ක අධිපතියෝ 4 දෙනෙක් තමයි මහා මායා දේවින් වහන්සේගේ කුටිය ඇතුලේ මේ වෙලාවේ ඉන්නේ ආරක්ෂකයෝ හැටියට. එන මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ මේ ලෝක ධාතුවට නිරුපද්‍රිතව බිහි වෙන්න ඕනේ. මොකද උන්වහන්සේගෙන් ලෝකයට වෙන්නේ අසීමාන්තික සේවයක්, යහපතක්. ඒ කාරණාව දන්න නිසා ආරක්ෂා කරන්නේ. එහෙමනම් අපිත් පින් අනුමෝදන් කරනකොට අපි කල්පනා කරන්න ඕනේ දෙවියෝ විසින් සුරක්ෂිත කරන්න තරම් ජීවිතයක් අපිට තියෙනවද කියලා. දෙවියෝ විසින් ආරක්ෂා කරන්න තරම් අපෙන් මේ සමාජයට යහපතක් වෙනවද කියලා. අපි ගාව සමාජයේ සුවපත් කරන ගුණධර්ම තියෙනවද කියලා. එහෙම වුණොත් අපිට ඉෂ්ට දේවතාවරු ඉන්නවා කියලා හිතන්න පුළුවන්. එතකොට මේ පන්සිල් රකින්න කෙනා නිසා අනික් අයට යහපතක් වෙන හින්දා එහෙම අය රකින්න දෙවිවරු ඉදිරිපත් වෙනවා. මොකද මොහු රැකලා තිබ්බහම සමාජයට වෙන්නේ ලොකු යහපතක්. ඒ අය ගාව ඉෂ්ට දේවතාවෝ ඉන්නවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් බොහෝ වෙලාවට. එතකොට ඒ අය අතනුත් හිටි ගමන් වැරදක් වෙන්න බැරිද? පුළුවන් පෘථග්ජන භාවය නිසා. හැබැයි එක වරදක් දෙකක් වුණා කියලා උන්වහන්සේලා ඒගොල්ලෝ දාලා යන ස්වභාවයක් නැහැ. මොකද උන්වහන්සේලා අපිට වඩා ඉදිරිය පේන නිසා අද පොඩි වරදක් වුණාට ඉදිරියට මේ අය ගොඩාක් සිල්වත් වෙලා සමාජයට ගොඩාක් වටින අය බවට පත් වෙන නිසා ඒගොල්ලෝ රැකගෙන ඉන්නවා. එහෙනම් කෙනෙකුට ඉෂ්ට දේවතාවෙක් කියන්නේ ඒ පුජ්‍යලයාගේ වටිනාකම හැටියට.